ලෝකයම දන්නා KFC සන්නාමයේ පිටුපස තිබින්නේ අතිශය දුෂ්කර, බාධක පිරුණු, ඒ වගේම ඕනෑම කෙනෙකුට දිරියක් දෙන අපූරු කතාවක්. අද අපි කතා කරන්නේ වයස අවුරුදු 65 දී ලෝකයම දිනු කර්නල් හාලන් සෑන්ඩර්ස්ගේ ජීවිත කතාවයි. ඔබ විශ්වාස කරනවද? ඔහු Tamanගේ රහස් වට්ටෝරුව විකුණා ගන්නට ගිහින් 1009 වතාවක් ප්‍රතික්ෂේප වුණා කියලා? ඔව්. ඒත් ඔහු කිසිම වෙලාවක අත්හැරියේ නැහැ. 1890 වසරේ ඇමරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්තයේ උපන් සෑන්ඩර්ස්ගේ ළමා කාලය සුන්දර එකක් වුණේ නැහැ. වයස අවුරුදු 6 දී ඔහුගේ පියා මිය යනවා. අම්මා රැකියාවට ගිය නිසා නිවසේ ඉවුම් පිහුම් වගකීම සම්පූර්ණයෙන්ම පැවරුනේ කුඩා සෑන්ඩර්ස්ටයි. වයස අවුරුදු 7 වන විට ඔහු ඉතා හොඳින් ආහාර පිසීමට ඉගෙන ගත්තා. නමුත් ඔහුගේ මුළු ජීවිතයම බාධක වලින් පිරීලයි තිබුණේ. වයස 13 දී නිවසින් පලා යන ඔහු මුලින්ම ගොවිපලක වැඩ කරනවා. පසුව රේල් පීලි අලුත් වැඩියා කරන්නෙකු ලෙසත්, රක්ෂණ නියෝජිතයෙකු ලෙසත්, බස් රථ රියදුරෙකු ලෙසත් විවිධ රැකියා රැසක් කරනවා. නමුත් ඒ කිසිම දෙයකින් ඔහුට ස්ථිර සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. 1930 දී ඔහුට වයස අවුරුදු 40 දී පමණ කෙන්ටකි ප්‍රාන්තයේ කුඩා ඉන්ධන පිරවුම් හලක් පවත්වාගෙන යන්න අවස්ථාව ලැබෙනවා. එහි එන සංචාරකීන්ට ඔහු Tamanගේ නිවසේදී ඉගෙනගත් බැදපු කුකුල් මස් වට්ටෝරුව පිළිගන්වන්න පටන් ගන්නවා. මෙය කොතරම් ජනප්‍රිය වුණාද කියනවනම් මිනිසුන් ඉන්ධන ලබා ගන්නවට වඩා වැඩියෙන් එතනට ආවේ සෑන්ඩර්ස්ගේ රසවත් කෑම රස බලන්නයි. පසුව ඔහු කුඩා අවන්හලක් ආරම්භ කරනවා. ඔහුගේ සේවය අගය කරමින් කෙන්ටකි ආණ්ඩුකාරවරයා ඔහුට කර්නල් යන ගෞරව නාමය පිරිනමනවා. නමුත් නැවතත් අවාසනාව ඔහු පසුපස ආවා. ප්‍රදේශයේ අලුතින් ඉදිවුණු මහා මාර්ගය නිසා ඔහුගේ අවන්හල තිබුණු පැත්තට මිනිසුන් නේම නතර වුණා. ව්‍යාපාරය කඩා වැටුණා. අවසානයේ ඔහුට සිදු වුණේ සියල්ල විකුණා දමා වයස අවුරුදු 65 දී විශ්‍රාම යන්නයි. ඒ වන විට ඔහු සතුව ඉතිරිව තිබුණේ රජයෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් 105ක චෙක් පතක් පමණයි. බොහෝ අය ජීවිතය අවසන් යයි සිතන වයසකදී සෑන්ඩර්ස් තීරණය කළා Tamanගේ රහස් වට්ටෝරුව අරගෙන ඇමරිකාව පුරා සංචාරය කරන්න. ඔහු පරණ මෝටර රථයක නැගී එක එක අවන්හලට ගිහින් ඉල්ලුවා Tamanගේ කුකුල් මස් වට්ටෝරුවට අවස්ථාවක් දෙන්න කියලා. ඔහු 1009 වතාවක් බැහැ කියන පිළිතුර අහන්න ඇති. නමුත් 1010 වෙනි වතාවේදී ඔහුට පළමු එකඟතාව ලැබුණා. එතෙන් සිට KFC සන්නාමය ලැබුගින්නක්සේ පැතිරෙන්න පටන් ගත්තා. 1974 වන විට ලොව පුරා KFC ශාඛා 600කට අධික සංඛ්‍යාවක් ආරම්භ කරන්න ඔහුට හැකි වුණා. පසු ඔහු ව්‍යාපාරයේ විකුණා දමුවත් එහි සන්නාම තානාබද්ධවරයා ලෙස මිය යන තෙක්ම ලෝකය පුරා සංචාරය කළා. සෑන්ඩර්ස්ගේ කතාවෙන් අපට දෙන පාඩම කුමක්ද? සාර්ථකත්වයට වයසක් නැහැ යන්නයි. ඔබ අසාර්ථක වී සිටිනවනම් නැවතත් උත්සාහ කරන්න. ලෝකය වෙනස් කරන අදහස ඔබ ළඟ තිබෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් කැපවෙන්න. මෙවැනි වටිනා ජීවිත කතා සහ වීඩියෝ නැරඹීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.